ආයිබෝන් ළමයි මල්ෂාන් රත්නාගේ YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අපි අද තවත් එක්තරා විශේෂ වූ මෑත කාලීනව පාස් පේපර් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තමයි මැතමැටික්ස් වලට අදාළව අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවසාන පේපර් එක මෙතෙක් තිබුණු මැතමැටික්ස් සෝල්වල් පේපර් වලින් අවසාන පේපර් එක 2024 25 අධ්‍යයන වර්ෂයේ පේපර් එකේ තිබුණු 13 වෙනි කෙටි ප්‍රශ්නේ මම තෝරගෙන තිනවා සාකච්ඡා කරන්න. ඉතින් ඒකට අදාළව ලොකු තියරි කොටසක් නැහැ. නමුත් ඒකෙදි මතක් කරන්න අවශ්‍ය තියරි කොටසක් තියෙනවා. හොඳට බලාගන්න මොකක්ද මේ කෙටි ප්‍රශ්නය කියලා. මේ කෙටි ප්‍රශ්නය තමයි 2024 25 පේපර් එකේ 13 වෙනි කෙටි ප්‍රශ්නය කියන්නේ. මේක සාමාන්‍ය සංඛ්‍යා වර්ගීකරණය පිළිබඳ දැනුම සහ කුලක පිළිබඳ දැනුම ප්‍රධාන කරගෙන හදලා තියෙන කෙටි ප්‍රශ්නයක්. කුලක දැනුමයි සහ සංඛ්‍යා වර්ගීකරණය සංඛ්‍යා වර්ග ගැන දැනුම ළමයින්ට තියෙනවද කියලා බලන්න චෙක් කරන්න හදපු ප්‍රශ්නයක්. එතකොට මේකට අදාළව තියරි මුකුත්ම බැරි ළමයෙක් ඉන්නවා නම් මම මීට කලින් මගේ channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා කුලක පිළිබඳව කුලක මේලය කුලක ඡේදනය ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් වීඩියෝ 7 හත්වෙනි වීඩියෝවෙත් මම එපිසෝඩ් දෙකක් විදිහට තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. පළවෙනි එපිසෝඩ් එකේ තමයි කුලක පිළිබඳ තියරි ටික තියෙන්නේ. ඒක හින්දා මම ආය මේ වීඩියෝ එකේදී මතක් කරන්න යන්නේ නැහැ කුලකවල තියෙන ඡේදනය මේලය කියලා වගේ මූලික දැනුමට දාලා කාරණා. ඒ තියරි පාර්ට්ස් බැරි ළමෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම 7 වීඩියෝ 7 ඒකේ එපිසෝඩ් 1 ඒක බලලා ඒ අවශ්‍ය තියරි ටික නෝට් එකක් ගහගෙන හදාගන්න. ඊට පස්සේ ඒක පුළුවන් වෙනවා. ඒක නිසා ඔන්න මේ මතක් කිරීමත් කරලා අද අපි යමු මේකට අවශ්‍ය සංඛ්‍යා වර්ගීකරණය කියන පොඩි දැනුම මම ඉස්සෙල්ලාම මේකෙදි දෙනවා. මොකද මම ඒක මගේ channel එක හරහා මෙතෙක් කිසිම විදිහකින් මේ වීඩියෝ එකක් විදිහට දාලා නැහැ. සංඛ්‍යා වර්ගීකරණය පිළිබඳ මේ ප්‍රශ්න දාලා සංඛ්‍යා වර්ග හැඳින්වීම. ඒක නිසා ඒ ටික පැහැදිලි කරලා අපි ගානට යමු. මම ළමයි මේ ගානේ අපිට වැදගත් වෙන ප්‍රධාන පොඩි සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම ගාන කියව ගන්න කලින් අපි මේ දෙක පිළිබඳ ඉගෙන ගනිමු. පළවෙනි එක තමයි නිකිල සහ දෙවෙනි එකට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. මොකද්ද පළවෙනි එක නිකිල අනික එක ප්‍රථමක සංඛ්‍යා. නිකිල කියන එක මම ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නම්. නිකිල කියන එක සංකේතාත්මක ගණිතයේ z කියන අංකයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. z එකට z වල පොඩි අර ඉස්සරහින් ඉරක් ගන්න එක ගණිතයේ සංකේතයක්. z කියන්නේ නිකිල සංඛ්‍යා. එතකොට නිකිල ගත්තොත් නිකිල වල තියෙන ප්‍රධාන වර්ග ඇත්තටම බැලුවොත් මේක කොටස් 3කට කරන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න පුළුවන් නිකිල කියන එක හැදිලා තියෙන ප්‍රධාන කොටස් 3කින්. ගණිතයේ සංඛ්‍යා රේඛාවක් සම්බන්ධව තමයි මේ නිකිල කියන ගොඩනගන්නේ. ඇත්තටම නිකිල කියන එක හැදිලා තියෙන්නේ ගණිතයේ ප්‍රධාන සංඛ්‍යා වර්ග 3කින්. ඒකෙන් පළවෙනි එකට අපි කියනවා සංඛ්‍යා රේඛාවක් ගත්තොත් අපි පොඩි කාලේ ඉඳන් දන්නවනේ මේ සංඛ්‍යා රේඛාව කියන එකනේ. මෙන්න මෙහෙම සංඛ්‍යා රේඛාවක් ගත්තොත් සංඛ්‍යා රේඛාවේ විහිදෙනවා ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තය දක්වා සංඛ්‍යානේ. ඍණ 5 මේ මම මැදින් ගත්තොත් මේ මෙහෙම ඇවිල්ලා තියෙනවා ගොඩක් සංඛ්‍යා. ඒ තියෙනවා ඍණ 5 වගේ ඉඳන් පටන් ගත්තොත් ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 විදිහට ඔහොම යනවානේ. සංඛ්‍යා රේඛාව ඒ කියන්නේ විහිදෙන්නේ ඍණ සංඛ්‍යා වල ඉඳන් බිංදුව පහු කරගෙන ආයි ධන සංඛ්‍යා ධන අනන්තය දක්වා. එහෙනම් සංඛ්‍යා රේඛාවක් කියන ගත්තොත් ඔහොම තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නේ. එතන මේ නිකිල z මේකට ඉංග්‍රීසි වලින් කියන මොකද්ද integers. හරි integers කියලා කියනවා. එතන මේ නිකිල හෙවත් integers z කියන අංකයෙන් නම් කරද්දී මේකේ ප්‍රධාන වර්ග 3 කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත අපි සලකුණු කරන ප්‍රධාන පූර්ණ සංඛ්‍යා වලට අපි කියනවා නිකිල කියලා. ප්‍රධාන පූර්ණ සංඛ්‍යා ටික. ඒ කියන්නේ දශම සංඛ්‍යා අපි ගණන් ගන්නේ නැහැ. දශම සංඛ්‍යා ගණන් ගන්නකොට ප්‍රධාන වශයෙන් අපි ගන්න නිකිල කියලා මොනවද? ඍණ ඉන්ටිජර්ස් කියලා අපි කියනවා ඍණ නිකිල. ඒක සංකේතාත්මකව z ඍණ කියලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි කියනවා බිංදුව. බිංදුව කියන්නේ නිකිලයක්. ඒ කියන්නේ බිංදුව කියන්නේ සංඛ්‍යා රේඛාවේ ප්‍රධාන අපි ලකුණු කරන තැන. ඒක නිසා බිංදුව කියන්නේ නිකිලයක්. ඊට පස්සේ අනිත් පැත්තට නිකිල වල අවසාන කොටස මොකද්ද? ධන නිකිල. z ධන කියලා අපි දානවා. ධන නිකිල. අපි කියනවා positive integers. හරි? negative integers තියෙනවා, positive integers තියෙනවා, 0 තියෙනවා. ඒක තමයි නිකිල වල තියෙන ප්‍රධාන කොටස් තුන. එහෙනම් නිකිලයක් කියලා අඳුර ගන්න තියෙන්නේ මොකද්ද? එක්ක ඍණ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනි, නැත්නම් ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනි, නැත්නම් 0 බිංදුව තමයි ඒකට අයිති වෙන්න ඕනි. එහෙනම් ඔන්න නිකිල පිළිබඳ කෙටි හැඳින්වීමක් නෝට් ඩවුන් කරගන්න කාට හරි මේ දැනුම තිබ්බේ නැත්නම්. හරි. ඔන්න නිකිල. එහෙනම් නිකිල ඍණ අනන්තය ධන අනන්තය දක්වා විහිදලා යනවා. හරි. ඔන්න නිකිල වලින් පස්සේ අපි බලමු ප්‍රථමක සංඛ්‍යා. ගොඩාක් ළමයි පටල ගන්න තැනක් තමයි මේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඇත්තටම ප්‍රථමක සංඛ්‍යාවක් කියන එක අපිට වර්ග දෙකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. වර්ග දෙකක් කියන්නේ ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යාව වල නිර්වචන දෙකක් දෙන්න පුළුවන්. පළවෙනිම මම සරල ප්‍රථමක සංඛ්‍යාවක් සරලව හඳුන්වා ගන්න විදිහ මම පැහැදිලි කරලා දෙන්නම්. තමයි ප්‍රථමක සංඛ්‍යාවක් කිව්වහම
ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ ප්‍රධාන සාධක දෙකක් තෘප්ත කරන සංඛ්‍යා වර්ගයක්. ප්‍රධාන සාධක දෙකක් තියෙන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න. ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න ප්‍රධාන සාධක දෙකක් තියෙන්න ඕනේ. එකක් අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් වීමට නම් එම සංඛ්‍යාව එකෙන් ඉතිරි නැතිව බෙදිය යුතුයි. එකෙන් ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ එකෙන් බෙදුවාම 0 බිඳුව. එකෙන් ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. අපි කියනවා එවැනි සංඛ්‍යාවලට ප්‍රථමක සංඛ්‍යා කියලා කියනවද නැහැ. ඇයි? ඒක එක සාධකයක් විතරයි. හරි. එකෙන් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ කියන එක එක සාධකයක් විතරයි. ඔන්න නම් ප්‍රථමක සංඛ්‍යාවක් වීම සඳහා අවශ්‍ය පළවෙනි සාධකය එකෙන් ඉතිරි නැතුව බෙදෙන්න ඕනි. අනික් එක අපි කියනවා එම සංඛ්‍යාවෙනුත් ඉතිරි නැතිව බෙදිය යුතුයි. එම සංඛ්‍යාවෙනුත් ඉතිරි නැතුව බෙදිය යුතුයි. ඉතිරි නැතිව බෙදෙන්න ඕනි. ඉතිරි නැහැ. ඒ කියන්නේ 0 වෙන්න ඕනි. එකක් දෙකක් තුනක් විතර ඉතුරු වෙන්න බෑ බෙදලා බැලුවාම. මේ සාධක දෙක කිව්ව ගමන් අපිට ඉතින් ඕනෙම ගොඩාක් සංඛ්‍යා ගන්න පුළුවන්. අන්න මේකේ තියෙනවා සීමාවක්. මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මෙන්න මේ සාධක දෙක විතරක් තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන්න පුළුවන්ද? බෑ. තුනෙන් බෙදෙන්න පුළුවන්ද ඉතිරි නැතුව? බෑ. හතරෙන් ඉතිරි නැතුව බෙදෙන්න පුළුවන්ද? බෑ. මේවෙන් බෙදෙන්න බෑ. එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණයි බෙදෙන්න ඕනේ. පැහැදිලි? එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණයි ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. අන්න එවැනි සංඛ්‍යාවලට අපි කියනවා මොකද්ද? ප්‍රථමක සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා. හරි. ප්‍රයිම් නම්බර්ස් කියලා කියනකොට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ප්‍රයිම් නම්බර්ස්. ප්‍රයිම්. හරි. ඕම වර්ග ගොඩක් තියෙනවා. මම ඉස්සරහදී ගණන් වලදී ඒ සංඛ්‍යා වර්ගීකරණයත් කියා දෙන්න පුළුවන්. මොනවද? ඔඩ් නම්බර්ස් කියලා කියනවා. ඔත්තේ සංඛ්‍යා. ඒවා සාමාන්‍යයෙන් දන්නව ළමයි. ඔඩ් නම්බර්ස් ඊට පස්සේ තියෙනවා ඔත්තේ වලට අනිත් පැත්ත බවවම ඊවන් නම්බර්ස් මොනවද? ඉරට්ටේ සංඛ්‍යා එහෙම තියෙනවා. ඒතර මම මේ ගානට දාලා ප්‍රධාන කොටස් ටික තමයි පැහැදිලි කරේ. ඔන්න නම් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. ඉතිරි නැතිව බෙදෙන්න ඕන. එතන ඔන්න ඕක තමයි ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට ගන්න උදාහරණ 3 ගත්තොත් එකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා ඉතිරි නැතිවනේ. එකෙන් බෙදුවාම එක් වරක් 3 3යි බිඳුවයි. 3ෙන් බෙදුනහම 3 වරක් 1 3යි බිඳුවයි. ඉතිරි නැහැ නේ. ඉතිරි බිඳුවයි. බලන්න වෙන සංඛ්‍යා වලින් බෙදෙනවද කියලා. දෙකෙන් බෙදෙනවද ඉතිරි නැතිව? නැහැ. මොකද දෙකෙන් බෙදුනහම දශම සංඛ්‍යාවක් එන්නේ. 1.53 3. ඒක නිසා 3 කියන එක ඔන්න ප්‍රථමක සංඛ්‍යාවක්. හරි. මේකේ තියෙන අනික් ප්‍රධාන දේ තමයි ඔන්න හොඳට ඔලුවට දාගන්න ගොඩක් ළමයි පටල ගන්න තැන තමයි එක කියන සංඛ්‍යාව එක ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද කියන එක. ළමයි පොත්වල නිර්වචනයෙන්ම පැහැදිලි කරලා දීලා තියෙන ගණිතේ එක කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් විදිහට ගණන් ගන්නේ නැහැ. ඇයි හේතුව? මේ 1යි එක කියන සංඛ්‍යාව ගත්තාම එකෙන් ඉදිරියට උපදිනවා කියන එක හරියි. එම සංඛ්‍යාවෙන් කිව්වම ඉතින් එකමනේ. ඒතර මේ සාධක දෙකක් ගණන්න්න බෑනේ එකට. ඇයි? එකෙන් ඉතිරි නැතුව බෙදෙනවා කොහොම? එකෙන් ඉතිරි නැතුව බෙදෙනවා කියන්නේ එම සංඛ්‍යාවෙන් බෙදෙනවා. එම සංඛ්‍යාව කියන්නේ ඉතින් එකමනේ. ඒතර මේ සාධක දෙකක් අනුන් වල දීලා වැඩක් නැහැ එක කියන සංඛ්‍යාවට. ඒක නිසා හොඳට උඩට දාගන්න එක කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක්ද? නැහැ. මම මේ සංගලවරන් දාලා ලියුවේ නිකන් කුලකයක් වගේ. හරි ඒක ගණන් ගන්න එපා. එක කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක්ද? ඔන්න අදින වලට දාගන්න බැරිදිල තේරුම් ගන්න හිටියනම් පාටලෝගෙන තිබ්බනම් එක කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 1 is not a prime number. Okay? හරි. ඔන්න එහෙනම් නිකිල ප්‍රථමක සංඛ්‍යා කියන එක අපි හඳුනගත්තා. මේක තමයි මේ ගානේදී වැදගත් වෙන්නේ. එහෙනම් අපි ඉක්මනින් දැන් යමු ගානට. ගානේ ලොකුවට පැහැදිලි කරන්න දැන් දෙයක් නැහැ. මොකද සංඛ්‍යා වර්ග දෙක අපි ඉගෙනගෙන තියෙන නිසා. මම මේ ප්‍රථමක සංඛ්‍යා වල තව නිර්වචනයක් තියෙනවා කියවනේ. ඒක ටිකක් ගැඹුරු වැඩි. සාමාන්‍ය ඔයාලා ළමයට තේරුම් ගන්න. ඒක නිසා මේ නිර්වචනයෙන් ඒක අපි මතක තියාගමු. ඒකේ තියෙනවා natural numbers වලින් ගිහිල්ලා පොඩි හැඳින්වීමක් තියෙන ප්‍රථමක සංඛ්‍යා වලට. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා වලින් ඒක එච්චර ඔයාලා ළමයට සුදුසු නිර්වචනයක් නෙවෙයි. ඒක නිසා එකෙන් ඉතිරි නැතිව බෙදෙනවා සහ එම සංඛ්‍යාවෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් පමණක් එම සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. කවුරු හැරද එක කියන සංඛ්‍යාව හැර. හරි. එහෙනම් අපි යමු ගානට.